අපි ඉස්සෙල්ල කිව්වා මේ ලංකාවේ විදුලි බල පනතත් එක්ක තියෙන අලුත් විදුලි බල පනතේ තියෙන සංශෝධනත් එක්ක ගැටලු රාශියක් ඇති වෙනවා කියලා. ඒකේ දිගුවක් විදියට ඉතිරි කොටස මම අද කතා කරනවා. තා දවස් 7කට අපිට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. අධිකරණයට ගිහිල්ලා ලංකාවේ විදුලි බිල විශාල ප්‍රමාණයකින් වැඩිවීමට අවස්ථාව තියෙන විදුලි බල පනත නව විදුලි බල පනත කාංචන විජේසේකර විසින් ගෙනාපු විදුලි බල පනතට සංශෝධන විදියට එකතු වෙන විදුලි බල පනත තුලත් කිසිම ප්‍රගතියක් වෙන්නේ නැති තත්ත්වය තුල ඒකට අධිකරණය ඔස්සේ පිහිට පැතීමට මම හිතන්නේ තා දවස් 7කට ආසන්න ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට ගිය සැරේ අපි කිව්වා මේ සම්බන්ධව පහුගිය කාලේ සිදුවෙච්ච සිදුවීම් කීපයක් තොරතුරු ඉදිරිපත් කරනවා කියලා. ඒකෙදි මම හිතන්නේ විශේෂයෙන් කියන්න ඕන මේ නව විදුලි කාංචන විසින් ගෙනාපු විදුලි බල පනත සහ සංශෝධිත විදුලි බල පනත තුල ප්‍රධාන කාරණා තුනක් සිද්ධ වෙනවා. එකක් තමයි ඉන්දියාවේ විදුලි බල පද්ධතිය සහ ලංකාවේ විදුලි බල පද්ධතිය අතර සම්බන්ධතාවය ඇති කිරීම තමයි ප්‍රධාන එක අවශ්‍යතාවය. අනිත් අවශ්‍යතාවය තමයි ඒ සම්බන්ධතාවය ඇති කරලා විදුලිය ලංකාවට විකුණන්න සහ ලංකාවේ විදුලි බල ව්‍යාපෘති සඳහා ඉන්දියාවේ ව්‍යාපාරිකයන්ට තියෙන ප්‍රවේශය ඇති කරන්න නම් පුද්ගලික ශේෂ්ත්‍රයට මේක තුල හැසිරෙන්න ඉඩකඩ වැඩි කරන්න ඕන. ඒක තමයි දෙවෙනි අවශ්‍යතාවය මේ පනත තුල සිදුවෙන. තුන්වෙනි දේ තමයි මේ සියලු කටයුතු සිදු කරගෙන යනකොට පාරිභෝගික පැත්තෙන් අයිතිවාසිකම් පැත්තෙන් විවිධ අවස්ථාවල ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ ගැටලු පාලනය කරන්න නව විදුලි බල පනත යටතේ කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා PUCSL එක එහෙම නැත්නම් මහජන උපයෝගිතා කොමිසම වගේ ආයතන වලට මැදිහත් වීම ඊට කඩන්නේ නැහැ. ඒ වගේම පාරිභෝගික අධිකාරියටත් කිසිවක් කිරීමේ අවස්ථාව නැහැ. එතකොට මේ தත්ත්වය උදා කරන මේ විදුලි බල පනත අද ඊයේ කාංචන විජේසේකරගේ අවශ්‍යතාවයකට හෝ මේ අද ඊයේ ආපු පනතක් නෙවෙයි. මේ සඳහා දීර්ඝ කාලයක සූදානමක් ඉන්දියාව සිදු කරලා තියෙනවා. ඉන්දියාවේ ප්‍රධාන අවශ්‍යතාවය තමයි ඉන්දියාව වටේ තියෙන රටවල් අතර විදුලි බල සම්බන්ධතාවය ඇති කරගනිමින් විවිධ දේවල් වලින් සම්බන්ධතා ඇති කරමින් ඒ රාජ්‍යයන් වල පාලනය යම් විදියකට ඉන්දියාව නතු කර තබා ගැනීම. ඒක මම හිතන්නේ බංග්ලාදේශයේ එක වෙච්ච සිදුවීමිනුත් ඒ වගේම පාකිස්තානයේ එක්ක සිදුවෙච්ච සිදුවීමිනුත් ඊටාම පැහැදිලිව පේනවා. එතකොට මේ සඳහා ඉන්දියාව සෑහෙන වියදමක් කරලා තියෙනවා. පහුගිය කාලේ සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ අනුව ඉදිරියටත් ඒ කටයුතු සිද්ධ වෙමින් යනවා. මොන රජය ආවත් ඉන්දියාවේ අවශ්‍යතාවයට ඒ කටයුතු ටික සිදු කිරීම තමයි ඉන්දියාවේ සැලසුම. ඒ සඳහා අපේ රජයේ නිලධාරීන් වැඩ කරනවා කියන එක අඛණ්ඩව වැඩ කටයුතු කරගෙන යනවා කියන එක ඉතාම හොඳට පැහැදිලි වෙනවා. පහුගිය විදුලි පනත කාංචන විසින් ගෙනාපු විදුලි බල පනත සංශෝධනය සඳහා පත් කරපු කමිටුවත් ලේකම්ට ඕන විදියට ඉංජිනේරුවෝ 9 දෙනෙක් එකතු කරගෙන කරපු එකෙන් මේක පැහැදිලි වෙනවා. ඒ වෙනුවෙන් නීතිඥයෙක් එකතු කරගෙන නැහැ. පාරිභෝගික අයිතීන් වෙනුවෙන් කවුරුවක්වත් එකතු කරගෙන නැහැ. මූල්‍ය පැත්තෙන් අදාළ කිසි කෙනෙක් එකතු කරගෙන නැහැ. එතකොට ඒ ඉංජිනේරුවෝ 9 දෙනාට ඕන විදිය දේ සිදු කරන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. මේ தত্ত্বය අද ඊයේ විතරක් නෙවෙයි මීට පෙරත් සිදු වෙලා තියෙනවා. නේපාලයේ සිදු කරපු සාකච්ඡාවකට ලංකාවේ විදුලි බල මණ්ඩලයේ විදියට මහාචාර්ය ප්‍රියන්ත කියලා කෙනෙක් සහභාගී වෙලා තියෙනවා. එතකොට එතුමා නේපාලයේ ගිහිල්ලා කතා කරලා තියෙන්නේ ඉන්දියාවයි ලංකාවයි විදුලි බල පද්ධති එකට සම්බන්ධ කිරීම සම්බන්ධව. මේ විදිය සාකච්ඡා දිගින් දිගටම සිද්ධ වෙලා තියෙනවා. සුලක්ෂණ ජයවර්ධන එයත් ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයේදී ලංකාවයි ඉන්දියාවේ විදුලි බල පද්ධති සම්බන්ධ කරන්න කියලා ඉල්ලීම් කරලා සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේ අතීතයේ 2010 ඉඳලා ගත්තොත් මේ වෙනකන් අවස්ථා ගණනාවක ඒ කටයුතු වෙලා තියෙනවා. එතකොට 2010 මේ සම්බන්ධව ගිවිසුමක් ගහනවා. 2010 ජූලි මාසේ වගේ මාසික යම් කිසි දිනක වෙලා තියෙනවා. ඒ ගිවිසුම් ඔක්කොම අපේ ගාව තියෙනවා.
ඒ වගේම ඒ ගිවිසුමත් එක්ක බලශක්ති සම්බන්ධතාවය රටවල් දෙක අතර ගොඩනගන්න ලංකාවේ රජයත් සිදු කරන අධ්‍යයනය සඳහා මූලික අධ්‍යයනය සඳහා රුපියල් මිලියන 163ක් වියදම් කරන්නත් එකඟ වෙලා තියෙනවා. එතකොට මේ ඉන්දියාවේ අවශ්‍යතාවය සිදු කරන අධ්‍යයනයට අපේ රජයත් අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරන්න පොරොන්දු වෙලා තියෙනවා. ඊට අමතරව මේ කටයුතු කරන්න මං හිතන්නේ හුඟක් කුමන්ත්‍රණවල හිටපු ආයතනයක් විදියට කතා කරන USAID ආයතනය 2010 වසරේ ඉඳලා මේ කටයුතු වෙනුවෙන් විවිධ අවස්ථාවලදී මුදල් වියදම් කරලා තියෙනවා. වාර්තාවල් හදන්න, අධ්‍යයනයන් කරන්න අවස්ථා දෙක තුනකදීම USAID ආයතනය මුදල් වියදම් කරලා තියෙනවා. එතකොට ඉන්දියාවේ මේ අවශ්‍යතාවය වෙනුවෙන් විශාල මුදල් වියදම් කිරීමකින් විශාල සැලසුමකින් දීර්ඝ කාලයක් කටයුතු වෙලා තියෙනවා. අවුරුදු 15කට ආසන්න කාලයක් සිදුවෙච්ච ඒ කටයුතු වල යම්කිසි නිමාවක් තමයි දැන් වෙමින් යන්නේ. එතකොට මේක නතර කරගන්න තියෙන අපිට එකම දේ තමයි මේ විදුලි බල පනතට තියෙන අවස්ථාව, මේ විදුලි බල පනත ක්‍රියාත්මක වීමේ තියෙන අවස්ථාව නැති කරලා දාන එක. මං හිතන්නේ ඒ වෙනුවෙන් හුඟක් අය උනන්දු වෙනවා ඇති. වෘත්තීය සමිති උනන්දු වෙනවා කියලා දාලා තිබුණා. හැබැයි වෘත්තීය සමිති කටයුතු කරන්නේ ඒක කියන්න ඕන විශේෂයෙන් මේ වෘත්තීය සමිති කටයුතු කරන්නේ ඒගොල්ලොන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් විතරයි. කාංචන විජේසේකර මේ පනත ගේනකොට වෘත්තීය සමිති කිසි කෙනෙක් මම මේ වෘත්තීය සමිති ගොඩකට කතා කරා නියෝජිතයන්ට ඒගොල්ලෝ කිසි කෙනෙක් කැමති වුණේ නැහැ විදුලි බල පනතට විරුද්ධව කටයුතු කරන්න. මොකද ඒගොල්ලන්ට ලැබෙන වරප්‍රසාද වරදාන එක්ක ඒගොල්ලෝ